හෙලෝ බොයිස් ඔයාලා හැමෝම ඉතින් මගේ channel එකට සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. මම GTA V ගේම් එක තමයි ප්ලේ කරන්නේ. ඉතින් මේ මම ඇත්තටම මගේ channel එකට වීඩියෝ දාන එක නවත්තලා තිබුණේ. මේ channel එක අතෑරලා වගේ තිබ්බේ. මේ GTA V මට ආපහු වීඩියෝ එකක් දාන්නම ආසාව ඇති කරා. මේ හේතුව තමයි මම ඇත්තටම ඉස්සර නම් මේ GTA V එක ප්ලේ කරන එක අතෑරියා. ඒ කියන්නේ මේ හේතුව තමයි ඒකේ ස්ටෝරි එකක් දෙක වැඩි. මට එක කොටසකදී බෝරින් හිතුණා. කියන්නේ ගේම් එක සම්පූර්ණයෙන් බෝරින් වුණා මේ පර්සනල් වෙහිකල් ප්‍රශ්නේදී. එතකොට පර්සනල් වෙහිකල් ප්‍රශ්නේ කියන්නේ මේ මුන්ගේ තියෙනවනේ ඉතින් වාහන ටිකක් දැන් අපේ කැරක්ටර්ස් තුනට ට්‍රෙවර්ටයි, මයිකල්ටයි, ෆ්‍රැන්ක්ලින්ටයි තියෙන වාහන තුන සුදු පාට කාර් ගන්න මුට තියෙන මේ වාහන තුනම මට අවුල්. මට සෙට් නෑ, දිරවන්නේ නෑ. ඒ හින්දා මට ගේම් එක පොඩ්ඩක් එපා වුණා. අපිට මාරු කරන්නත් බෑ පර්සනල් වෙහිකල්. අපිට නිකන් වාහනයක් ගෙන ගෑරේජ් එකට දාලා පාක් කරාට ඒක අපේ පර්සනල් වෙහිකල් එක වෙන්නේ නෑ. ඒක ඉම්පවුන්ඩ් වෙහිකල් එකක් වෙනවා කොහේ හරි අතෑරියොත්. එහෙම ඒ සීන් එක හින්දා මට ඒක සෙට් වුණේ නෑ. ඊට පස්සේ මට පස්සේ තමයි සෙට් වුණේ මේක මුඩ් තියනවා කියලා. ඒ කියන්නේ මම ඇත්තට මේ වෙනකොට දැනන් හිටියේ නෑ මුඩ් තියනවා කියලා. මම මේක මුඩ් කරා වල දැන් පේන ඇති. මගේ කැරක්ටර් එක උනත් මම වෙනස් කරලා දෙන මුඩ් කරලා මේ මගේ පර්සනල් වෙහිකල් එක කාර් එක බයික් එක හාලි ඩේවිඩ්සන් එකක් දාලා තියෙන්නේ. ගේම් එක 140ක් වගේම වෙනස් කරලා තියෙන ඔක්කොම මොඩ් කරලා මේ මොඩ් එක සුපිරියක්. මේ ට්‍රංක් එක ඇරලා අපේ වෙපන් නිකන් ස්ටෝර් කරන්න පුළුවන්. එහෙම සීන් ටිකක් තියෙනවා මේකේ. මම ඔයාලට මගේ මැප් එක පෙන්නන්නම්. ඔක්කොම මොඩ් කරලා තියෙන්නේ. I think මොඩ් කරන්න පුළුවන්. ඒ කියන්නේ මගේ හිතට වැදිච්ච මොඩ් ටික ඔක්කොම දාලා තින්නේ මේකට. ඔයාලට පේන ඇති මේ රතු පාටින් ගෙවල් ටිකක් පේන්නේ මේ හවුස් ඉන්වේෂන් මොඩ් එකක්. ඒක කියන්නේ ඕන ගෙදරක් එතන හොරගම් කරන්න පුළුවන්. මේක සුපිරි මොඩ් එකයි. ඒකට රෙඩි මේක හොඳයි. මේ බොස් කියලා තියෙන්නේ මේ හවුස් රොබරි. ඒ කියන්නේ හවුස් රොබරි මොඩ් එකක්. ඒකේ ඌ ගාවට ගිහිපුවාම ඌ අපිට ගයක් ඩිසයිඩ් කරලා දෙනවා. ඒකේ තියෙන ටීවී එක නම් මම හොරගම් කරන් ඇවිල්ලා මේ මෙතන ඉන්න මේ ඩයල් එකට විකුණලා දාලා සල්ලි ටිකක් හොයන්න. ඒක ආතල් මොඩ් එකක් එක. එහෙම සීන් නම් මේ වගේ නම් මම මරලා සල්ලි ටිකක් කරගන්න තියෙන බෑග් එකක් වගේ. ඒක රෙඩි. මේක සුපිරි. ඊට පස්සේ ආයෙ මම මොඩ් එකක් දාලා තියෙනවා මේ ෆ්ලීකා බෑන්ඩ් කියලා දෙන්නේ අපේ ඔය ෆෝන් එක ගත්තාම ඔයගොල්ලෝ දැකලා ඇති. අර අපේ මේ සල්ලි එහෙම ඔක්කොම මේ තියෙන ෆ්ලීකා බෑන්ඩ් කියලා අපි වේදම් කරපුවා ඔක්කොම නම් මේ අපේ බැංකුව මේ ගේම් එකේ තියෙන බැංකුව මේ ඔක්කොම ෆික්ෂනල් දේවල් තමයි තියෙන්නේ මේ ගොඩක්. ඒ කියන්නේ ඇත්ත ඒවා නෙවෙයි ඉතින් තියෙන ගේම් යන්නේ මේක. එතකොට ඒක දාලා තින්නේ මොකද්ද මෙන්න මේ මොඩ් එක. එතකොට මේ සල්ලි තින්නේ ඒ ෆ්ලිකා බැංක්ස් ඒවා හයක් තියෙනවා මැප් එක පුරාවට. ඒවා හොරගම් කරන්න පුළුවන්. ඒවා හොරගම් කරපුවාම තර තුනක් ඇවිස්සෙනවා. අද මම එකක් හොරගම් කරලා පෙන්නන්නම්. මේ ඊට පස්සේ ඒකට ඔප්ෂන් දීලා තියෙනවා මේ ලැප් එකක් අරන් ගිහලා මේ වෝල්ට් එක හැක් කරලා අරින්න පුළුවන්. එතකොට මේ ග්‍රැනේඩ් එකක් තියලා කියන්නේ එක්ස්ප්ලෝසිව් කරලා අරින්න පුළුවන්. එහෙම ඔප්ෂන් තුනක් දීලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට මතකද ගේම් එක පටන් ගද්දිම අර අපේ ඩයල් එකක් හිටියා අපිට බයික් එකම හොරගම් කරන් එන්න දෙන්නේ. අර අපේ කොළ පාට බයික් එක හොරගම් කරන්න අපිට මයිකල් එහෙම සෙට් වෙනුගේ ගෙදර කාර් එක හොරගම් කරන්න යද්දි අර සිමියොන් කියලා ඩයල් අන්න ඒක ඒ තට්ටයා අන්න ඒ තට්ටයාගේ මිෂන් එක. ඒ කියන්නේ මිෂන් එකක් තියෙන මේ මොඩ් එක පොර අපි අතාරිනවානේ පොර බයික් එක අපි හොරගම් කරන එක මයිකල් එහෙම සීන් එකෙන් පස්සේ අතාරිනවානේ ඩයල් එක. ඊට පස්සේ දැන් ඌව දිගටම ඉන්නවා. උට අපිට වාහන හොරගම් කරන් ගිහලා දෙන්න පුළුවන්. ඊට පස්සේ ඌ කමිෂන් එකක් තියාගෙන අපිට ගාණක් දෙනවා. ඌ එහෙම ලයින් එකක් ගහලා දෙනවා. ඊට පස්සේ ඔයාලට මතක ඇති අපි මයිකල් එක්ක හොරකමක් කරා ජුවලරි ෂොප් එකක්. අර කොල්ලෝ ටිකක් එහෙම දා ෂොප් එකක් හොරගම් කරා. අන්න ඒක දිගටම කන්ටිනියු කරන්න පුළුවන්. ඒකත් මම ඊළඟ දවසේ ගේන්නම්. ඊළඟ දවසේ ගේන්න වෙනම දවසක මම ඒක ගෙනල්ලා පෙන්නනවා ඔයගලන්ට. ඊට පස්සේ මැප් එක පුරාවට මේ දාලා දෙනවා අපිට මේ ගෙවල් තියෙන අපාර්ට්මන්ට්. එතකොට ගරාජ් නම් නම් අපිට සල්ලි දීලා ගන්න පුළුවන්. එහෙම මොඩ් එකක් දාලා දෙනවා. ඊට පස්සේ මේ ගේම් එකේ තියෙන වටිනම මොඩ් එක ඊළඟට වටිනම මොඩ් එක තමයි මෙන්න මේක මට. මෙන්න මේක ආයේ next level මොඩ් එකක් Pacific Standard Public Deposit Bank කියලා තියෙන්නේ. ඒ බැංක් එක මේක හොරකම් කරන එක නම් පිස්සුවක්. ආයෙ ඉතින් කතා කරලා වැඩක් නැහැ. මේකේ කිසිම මොඩ් එකක් 100% මේ
නෑ. ඒ කියන්නේ හැම මොඩ් එකකම පොඩි හරි අඩුපාඩුවක් තියෙනවා. ඒ වුණාට මේක next level මේක ගේම් එකේම කොටසක් වගේ නිකන් ඔයගොල්ලන්ට ප්ලේ කරලා දැනෙන්නේ. ඒ කියන්නේ මේකේ කට් සීන් හිටයි යනවා. I think කට් සීන් බව යනවා සුපිරි මේක. ඒ කියන්නේ ඊළඟට අනිත් මොඩ් එක කියන්නේ මේවා එහෙම මේ මොඩ් එක දැම්මට පස්සේ මේක නම් කලින් version එක දාගත්තා නම් හරි කියලා හිතෙනවා. මේකේ 76ක් තියෙනවා මේ home inversion. අනිත් ඒක දාපුවාම ඕගොල්ලන්ට පේන හැටි මැප් එකේ පොඩි අවුලක් තියෙනවා. අපිට මේකේ අර Los Santos custom එක ඊට පස්සේ ammunition එක ඒවා මොනවත් පෙන්වන්නේ නැහැ. ඒවා පෙන්වන්නේ නැහැ මොකද මේ මැප් එක ගෙවල් වලින් වැහිලා වගේ තියෙන්නේ. ඒ හින්දා මේ කලින් version එකේ නම් ඒක තිබ්බේ නැහැ. හැබැයි තිබ්බේ ගෙවල් 10ක් විතර මේ පොණ්ඩක් මේ කොටස විතරයි තිබ්බේ. මේ හරිය විතරක් තිබ්බා. මේ ඩවුන්ටවුන් එක පැත්තේ ගෙවල් 5ක් 6ක් විතර තිබ්බා. ඒ ටික විතර මේකේ ගෙවල් 76ක් දාලා තියෙනවා. ඊට පස්සේ පොඩි වෙනස්කම් ටිකක් කරලා තියෙන හින්දා මම ඒක දැන් මේ වුණාට මේ ඉතින් ඔක්කොම එක වගේ ටිකක් හින්දා මේ ඒක සෙට් නෑ. මේ දැන් පරණ version එක මම ආයෙත් එක දාගෙන යන්න හිතන්නේ. මම ඒ හින්දා මේ මොඩ් එක ගැන වැඩි කතා නොකර ඉන්නම්. අපි අනිත් ඒවා ගැන කතා කරපුවාම මේ මෙතන තියෙනවා අපිට මේ ගංජා කලයක් දාගන්න පුළුවන් අපිට ආතල් එකේ. වීඩ් ස්ටැබ් එක කරගෙන අපිට ප්‍රොෆිට් එකක් ගන්න එහෙම සීන් එකක් තියෙනවා මෙතන. ඒ ටික තමයි ඉතින් දැනට තියෙන මොඩ් ටික නම්. ඊට පස්සේ මම ඔයාලට අපාර්ට්මන්ට් එකක් ගත්තා. ඒකත් පොඩ්ඩක් පෙන්නන්න යන්නම්. ඒක සුපිරි අපාර්ට්මන්ට් එක. මම ගියාට පස්සේ තමයි දැක්කේ මේ ඒක මාර ලස්සනයි. සුපිරි වන්නේ මේක මේ අර අපේ සුදු පාට මගුලට වැඩිය මේක සුපිරි කාර් එක. මම මේ වෙන කාර් එකක් දාගන්න මාර ආසාවෙන් හිටියේ. මම ගෑරේජ් එක ඇතුළට යනවා. බැස්සරයිද F එකේ වුණා මතකද? මේක නම් මොකද්ද පොඩි අවුලක්. ඒ කියන්නේ මම කලින් මගේ කාර් එක නවත්තපුවා. දැන් මේක මේ ක්ලෝන් එදා වගේ තියෙන්නේ. ඒ කාර් එක ආයේ තියෙන එතන. මේක අයින් කරන්න නම් පුළුවන් සීන් එකක් තිබ්බා මෙතෙන්ට ගිහිල්ලා. ඉන්ෆ්ලෙක්ට් එන්න මේක. අරක ඒක ඩිලීට් කරලා දැම්මා. හරි. මේක අපේ පර්සනල් වෙහිකල් එක. ඒක අපි අරගෙන යමු. මම ගෙදර පෙන්නන්නම් ගිහලා ඔයගොල්ලන්ට. ගෙදරට යන්න දෙන්න මෙතනින්. මේක සේව් කරන්න වැඩි සීන් එකක් තියෙනවා. කියන්නේ දැන් අපි බෙඩ් ඒරියා සේව් කරන්න පුළුවන් නේ අපේ අපාර්ට්මන්ට් එක. මේකේ ඒක සේව් කරන්න බෑ ඒක. මේ වලට පේනද ටීවී එකක් මේ ඔව් ටීවී එකක් තියෙනවා. මේකේ ටීවී එකක් තියෙනවා. සුපිරි වැඩ කරනවා. මේ channel එක මාරු කරන්න පුළුවන් ඒක. නේ channel එක මාරු කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට පොඩ්ඩක් මේ වීඩියෝ එකක් ගන්න පුළුවන්. ආසි ඉඳ ගන්නත් පුළුවන්. මේ ඉඳ ගන්න ඉස්සලා පුළුවන් කියලා මම දැනන් හිටියේ නෑ. පොඩි අවුලක් තියෙනවා. පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් වීඩියෝ එකක් ගහලා මේ පොඩි අවුලක් තියෙනවා. ඒක ගණන් ගන්නවා. ඊට පස්සේ මෙතන බෙඩ් එක තියෙනවා. බෙඩ් එකේ අපිට සේව් කරන්න බැරි වුණා ඒ වෙලාවේ නම්. අම්මාට සේව් වෙන්නේ නැහැ. දාගන්න පුළුවන්, නැගිටින්න පුළුවන්. එහෙනම් සීන් එකක් තියෙන්නේ. මේ අවුලක් නැහැ. ඒක අපි කොච්චර උනත් අපිට මේ ගේම් එකේ දීලා තිබ්බේ නැහනේ මේ අපිට අපාර්ට්මන්ට් එකක් බයි කරන්න අපිට තියෙන ගෙදර විතරනේ මේක දීලා තිබ්බේ. ඒක අපිට මොනවත් වෙනස් කරන්න බෑ. මේ දැන් මේක එහෙම හරි ගන්න පුළුවන්. ඒක වටිනවා. එහෙනම් මේ මොඩ් එකත් මේ මොකද නැත්තම් මෙතන සල්ලි පිරනවා කරන්න දෙයක්වත් නැහැ. මගේ වීඩියෝ තිබ්බා. දැන් මම අපාර්ට්මන්ට් දෙකක් විතර ගත්තා. ඊට පස්සේ අඩු වුණා. මේ ඉතින් මම ඔයගලන්ට පොඩි බැංක් එකක් කඩලා පෙන්නන්නම්. මෙන්න මේක අපි මේක කඩමු ගිහිල්ලා. ආතල් දෙක ගිහිල්ලා බැංකුවක් කඩලා
ආය විශේෂම දේ තමයි දැන් මේ මුද්දේ වුණත් ඒ කියන්නේ මං කිව්වා වගේම 100% සාර්ථක නැහැ. ඒ වුණාට මේ ඒකේ පොඩි දෙයක් තියෙන එක එහෙනම් වටිනවා මාළු විදිහට වටිනවා. ඒක ඇත්තටම මේ රැයට බැංකුව වහලා රැයට කඩන්න බෑ ගිහිල්ලා. රැයට බැංකුව තුලට යන්න බෑ. මේ ඒක වටිනවා ඉතින් ඇත්තටම. මම මේ ගෑස්ටර් කෙනෙක් විදිහට හදලා තියන්නේ අවුලක් නැහැ. දැන් මේකට මාස්ක් එකක් දාගෙන යන්නේ. බලන්න කොල්ල යමුනා පොඩ්ඩක් බලමු. හොඳයි. මේක දාගෙන යන්න. නැත්තම් මේ වෙන එකක් දාමුද? බලමු ඊළ කොල්ල ලස්සනට හදන්නත් වෙන්නේ නේ. නැත්තම් වැඩකුත් නැහැ නේ. පොඩ්ඩක් බලමු. කැප් නම් ඕනේ නැහැ. මේක හොඳයි. සල්ලිකාර වෙනවත් තියෙන දැන්නේ. ඔයාලට බයික් එකක් පෙන්නන්නම් මං. හැබැයි බයික් එකේ ගිහිල්ලා මේ හොරකම කරන්න වෙන්නේ නැහැ. මම හොරකම් කරන්න වෙන වාහනයකුත් තියාගෙන ඉන්නේ මේ සුපිරි වාහනයක් මම මේකට තියාගෙන ඉන්නේ. ඒ කියන්නේ ඒක ඉන්නේ නේටිව් ට්‍රේනර් කියන ඔයගොල්ලෝ දන්නවා GTV ප්ලේ කරන ගොඩක් අය දන්නවා ඇති. මම මේක මේ දැන් ඔයගොල්ලන්ට දන්නේ නැති අයට කියන්නේ නේටිව් ට්‍රේන් එක දන්නේ නැති. නේටිව් ට්‍රේන් එකේ කියන්නේ අපිට පුළුවන් මෙහෙම ට්‍රේන් එකට ගිහිල්ලා අපිට මේ ඕන දෙයක් කරන්න පුළුවන්. වෙහිකල් ස්පෝන් කරගන්න පුළුවන්. ගොඩක් දේවල් ඇත්තටම නේටිව් ට්‍රේන් එකෙන් කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට දැන් මේ SUV එකක් තියෙනවා. මෙන්න මේක සුපිරි වண்டிය. ආයෙත් හොරකම් කරනවා නම් මේක තමයි රයි යන්න ඕනේ. මම මේකත් තියාගෙන ඉන්නේ. මේ වෙලාවේ ඒක කොතන තියෙනවා ගෑරේජ් එකේ සමහරට ඇත්තේ. අම්මට සිරිදී ලකෝ මීදුම පේනවා ලයිට් එළියට. අම්මට සිරි එක මම අද දැක්කේ. මෙච්චර දවස් ගේම් එකක් ගහුවා අද දැක්කේ. මේ හරි මේ අපි ගිහිල්ලා වාහනේ වගේම ඉස්සෙල්ලා ඊට පස්සේ මම ඔයගොල්ලන්ට කිව්වා මතක ඇති මේ අර පැසිෆික් බැංක් එක අම්මට සිරි එක කඩක් තමයි තරු 4ක් ඇවිස්සෙනවා. තරු 4ක් ඇවිස්සෙනවා විතරක් නෙවෙයි ගයිස් මේ ආය බේරනවා කියන එක කියන්නේ නිකන් ඒක කඩේවට පස්සේ හීනයක් වගේ. මම එක පාරක් කොහමද ගහලා සර්වයිව් වුණා විතරයි අපිට සල්ලි හම්බෙන්නේ. දැන් මේ බැංක් එක කඩද්දී වුණත් සර්වයිව් වුණා විතරයි අපිට සල්ලි හම්බෙන්නේ. මේ ඒක මම ඔයගොල්ලන්ට මම එක තැනක් හොයාගත්තා. මේ එතනට ගිහිල්ලා මේ සර්වයිව් වුණේ. මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් කරන දේ කොහොමද කියලා. මේ ඊළඟ දවසේ ඒක පැසිෆික් බැංක් එක අපි මේ කඩමු ගිහිල්ලා මම කඩලා පෙන්නන්නම් ගිහිල්ලා පැසිෆික් බැංක් එකේ දැනට මේගොල්ලන්ට පේන හැටි bank is currently closed. වෙලාව රැ වෙලා නේද තියෙන්නේ. ඒ පොඩ්ඩක් වෙලාව වෙනස් කරමු. අවසර දාමු. රැ වෙලා යද්දි තාතල්ලක් තියෙනවනේ. වද්දවංගෝ කාර්යයක් දෙනවා. මේකත් පොඩ්ඩක් මම පොඩි ආතල්ලයක් ගන්න ගියා. දැක්කද පටන් ගද්දි නිකන් නේද ලයින් එකක් යනවා බැංක් එක ඔෆ් කරන්න යන්නේ. වැඩියන් ගෑණි පාත් වෙනවා. මේ කඩන්න ක්‍රම 4ක් තියෙනවා. මම කිව්වා වගේම අර මේ තැමර් ඩ්‍රිල් එකකින් මේවා කරලා කඩන්න පුළුවන්. ඊට පස්සේ ලැප් එකකින් හැක් කරලා කඩන්නත් පුළුවන්. මේ බය කරලා කඩන්නත් පුළුවන්. 5ක් විතර තියෙන ක්‍රම මම ඒවත් වීඩියෝ එකට ඔයගොල්ලන්ට කියලා දෙන්නම් කරන්න කොහොමද කියලා. මේක මේ පොඩ්ඩක් ගාන කතා කර ගහද්දි අවධානය වෙනස් වෙනවා. මුන්ට මේ විදිහට වෙඩි තිබ්බම මුන්ගේ බය වැඩි වෙනවා. බය වැඩි වුණාම මුන් මන්ට යනවා. ඒ සීන් ඔයගොල්ලන්ට බාරයක් පේන නැති ඉන්ටිමිඩේෂන් කියලා. රපන් ඔක ගෑණි නෝ තනිය කුඩු වෙන්න දෙනවා නැත්තම් රපන්
ඕකේ thank you ධෝනි රදුනායක මන්ට දාගන්න මොනවද අතගා ඉන්නේ හරි කොල්ලා යම්මලම මුදු රත්තරන් වලින් නාවලා තින්නේ ධෝනි මම යනවා thank you දොරේලා දුන්නට ඉවර වෙලා ඉඳපල්ලා බලා තර තුනක් ඇවිස්සලා තියෙන බොයිස් මේක තමයි 1D තින් මගේ හොරකම් කරන්න වෙන එකක් තියාගෙන ඉන්න මං ඇත්තටම මොකද මම මේ කාර්යයට මාර ආදරෙයි ආයිතින් වැඩි අප්පන්නේ කරන්නවත් නැහැ වැඩි ඒක මේ ඇත්තටම එහෙම තමයි කියන්නේ ඔයා ගේම් එක ප්ලේ කරන විදිහෙන් ඔයාගේ කියන්නේ ඔයා ඒක එන්ජොයි කරන විදිහ වෙනස් වෙනවා ඉඳලා දාගෙන කොහොමද නේ save වෙනවා වැදුන කාලෙක අයියෝ දැන් ඉතින් කාර්ය වැදිනේවා නම් බල ඉන්න දෙයක් නැහැ උතනදී අයියෝ ඉපැත්තෙන් එනවනේ ඉක්මනට පුතා යන් වැඩි තියෙනවා මට දැන් බහැලා තියන්න හිතෙනවා මම මේ තරුවේ විශ්යෙන් හින්දා මම මේ වැඩේ කරන්නේ මම ඒක ගයිස් දැන් දැක්කනේ මේ පොඩි වෙඩි පාරවල් දෙකට කාර් එක ආයෙකින් කන්ඩම් වෙන්න වෙලිලා තියෙන්නේ තව පොඩ්ඩයි තියෙන්නේ කාර් එකේ හෙල්ත් එක ඒකයි මම කිව්වේ අර කන්ටෙන්ට් එක කියලා වාහනයක් මම පෙන්නේ පුළුවන් නම් ඒක ගන්න නැත්නම් අර 6x6 එකක් තියෙනවා ෆෝන් එකේ ගන්න පුළුවන් කන්ටෙන්ට් එක ඇත්තටම මේ ඔන්ලයින් ගේම් ප්ලේ එකේදී මම හිතන්නේ මට සිදි මම හිතුවා හරි තමයි කියලා මට සිදි කාර් එක කැරි නැහැ මේ ඔන්ලයින් ගේම් එකේ තියෙන කන්ටෙන්ට් එක කියන්නේ ඒක අර මේ නේටිව් ට්‍රේනින් විතරයි ගන්න පුළුවන් මේ ඔයගොල්ලෝ දැකලා ඇති මේකට ලැම්බෝගිනි නම් මනම් දාලා තියෙනවා කට්ටිය මම එහෙම දාන්නේ නැත්තේ හේතුව තමයි මේ ඔක්කොම තියෙන මේකේ ෆික්ෂනල් දේවල් ඒවට නිකන් මේ අපේ රියලිස්ටික් දේවල් දාලා නිකන් ගේම් එක කලවම් මැල්ලුමක් කරන්නවට ඕනේ නෑ ඒ හින්දා තමයි මම එහෙම නොකරේ මේ ඒක ඉතින් දාගන්නවද නැද්ද කියන එක ඔයගොල්ලන්ගේ කැමැත්ත මේ මට එහෙම සෙට් නෑ ඒකයි අර කන්ටෙන්ට් එකේ කොහොම වැදුනොත් එහෙම අර දැන් ඔය වැදිච්ච පොලිස් කාර් එක 20 කිලෝමීටරක් විතර ඈතට ඒක තමයි මේ ඒ වාහනේ තියෙන වටිනාකම දැන් මේක දැන් මගේ වාහනේ ඉවරයිනේ ආයෙන් කතා කරන්න දෙයක් නැහැ ඒක මගේ වාහනේ දැනටමත් ඉවරයි තව ටිකකින් කාර් එක ගෙනි ගන්නවා එහෙම සීන් එකක් යන්නේ නේටිව් ට්‍රේනින් එකත් හදන්න පුළුවන් මම එහෙම හදන්නේ නැහැ මොකද එතකොට ගතිය යනවා ගේම් එක ප්ලේ කරන එකේ ඒ හින්දා මට සිරිය කොහොමද කොහේ යනවද මන් දන්නේ ඇස්සේ අම්මට සිරි වෙන්න ඇදුනා ඒක කොහෙද යකෝ මම යන්නේ මේ මම හිතන්නේ කාර් එක නතර කරනවා ස්ටාර්ට් කරගන්නත් පුළුවන් වෙයි කියලා
මම මේක මේ සාමාන්‍ය AC ඉවර කරන්න පුළුවන් මේකක් මේ තටමන්න මේව කරන්න මේ ඉවර කරන්න මොකද ආරක එහෙම දැක්කොත් පිස්සේ දෙනවා නිකන් අර පැසිෆික් එක ඒක ආයිතින් කතා කරන්න දෙයක් නැහැ ඒකේ මේ මාර කොල්ලි මැප් එකක් මේ මොකද මොඩ්ඩයක් එක ආයිතින් මම ගැන කතා නොකර ඉන්න ඊළඟ වීඩියෝ එකේ ඒක මම සම්පූර්ණයෙන් පෙන්වන්න මොකදන්ට මේ කොහොමද හොරකම් කරන්න කියලා නැත්තම් නිකන් මෙතන ස්පොයිල් වෙනවා ඇති අන්තයි ඉවරයි ඕක තමයි සීන් එක ලස්සන මේකක් එහෙම එනවා මේ intro එක outro එක superior අපි යන් Los Santos customer එකට ගිහිල්ලා අපි වන්දි හදාගෙන මවදන්න මම අර හොරකම් කරන වාහනෙත් වෙනවා නම් ඒක මේ ඒක ඇත්තටම අප්ඩේට් කරන්න ඕනාවක් තිබෙන්නේ නැහැ මම ඒක තවත් මේ ආමර එහෙම දාලා හදලා තියෙන්නේ මේ ඒක වටිනවා ඔයගොල්ලන්ට ඒක අරගෙන යද්දි තමයි තේරෙන්නේ නිකන් පොලිස් කාර්යයක් එහෙම හැප්පුණත් එහෙම මේ මේක එක උඩී යන්නේ නිකන් අර පොලිස් කාර්යය යට කරගෙන වගේ ඒකට මේ ඇත්තටම මේක හොරකමකට අරන් යන්න වටින වාහනයක් ඒ හින්දා චිරිට ඔය වගේ වෙ තියෙන්නේ හරි දැන් ගෙදරට ගෙදරට ගිහිල්ලා කාර් එක දාමු ෂේප් එකේ පරිස්සමට ගෙදරට දාලා මම ඔයගොල්ලන් එක්කලා යන්නම් බයික් එකේ පොඩි රවුමක් එක්කන් ගිහිල්ලා පෙන්නන්නම් බැංකුව අපි ඊළඟ දවස් අපි කඩන්න දෙන බැංකුව මම ඔයගොල්ලන්ට ෂේප් එක පෙන්නන්නම් මොන විනාඩියක් දෙන්නේ මේ කාර් එක දාලා එහෙම ෂේප් එකේ කතා කරමු අපි ගැන ඒ වගේම තමයි ඔයගොල්ලෝ ඒ කියන්නේ GTA V අලුතෙන් ප්ලේ කරන්න ඉන්න කෙනෙක් නම් ගොඩක් අය මේක දන්නේ නැති ඔය සාමාන්‍යයෙන් අපිට පොලිසියෙන් බේරෙන්න පුළුවන් තැන් ඒ කියන්නේ කවුරු වෙච්ච දැන් උදාහරණයක් විදිහට ටනල් වගේ දේවල් ඒවා මාක් කරලා තියාගන්න ඒක ගොඩක් වටිනවා මොකද මේ ලොකු හොරකමක් වගේ දෙයක් කරන්න නැද්දී එහෙම නැත්නම් තරු පහම අවුස් වෙනවා සමහර අය ආතල් වගේ ඒ වගේ දෙයක් කරනකොට සමහර අය නෙවෙයි ඇත්තටම මාත් එක්ක කරන ගොඩක් අය කරනවා ඒ වගේ දෙයක් කරනකොට මේ ඒ වගේ තැන් තියාගන්න වටිනවා ඒවා කස්ටම් මාක් එකක් දාගෙන ඒවා තියාගන්න මේක දැන් අපේ ගෙදර කියලා පෙන්නන්නේ අරක තමයි අපේ ගෙදර විදිහට දැන් පෙන්නන්නේ පොඩ්ඩක් මේ සේව් කරලා දෙමු නේද නැත්තම් ඒ වගේ සුද්දා බලන්න කොල්ලා ලස්සන සඟක් දාමු මොකක්ද ඔය දාන්නේ හොඳයි ඒක සෙට් නෑ නේද කොල්ලා ලස්සන තියන්න බෑ කෙල්ලෙක්වත් බලන්නේ නැත්තම් මේක හොඳයි නේ චිල්නේ කහ පාටයක් තියෙන හොඳයි
හරි ඉතින් ඕක තමයි සීන් එක යාළුවනේ. මම ඊළඟ දවසේ ඔයගොල්ලන්ට පෙන්නන්නම් කොහොමද අපි අර බැංකුවේ හොරකම් කරන්න කියලා. මම බැංක් එක ගාවට අද ඔයාලව එක්කලා යන්නම්. අපි පොඩ්ඩක් ඔළුව දාලමු. මේක පොඩ්ඩක් මේ කන්ට්‍රෝල් කරන්න අමාරුයි මේ බයික් එක කියන්නේ මේ මාර ස්පීඩ් යනවා මේක. ඒ ස්පීඩ් යන එක නම් හේතුවක් නෙමෙයි. මොකද කාර් එකේ මීටර ඩි ස්පීඩ් යනවා. මේ හරවන්න අමාරුයි මේ බයික් එක. මේක තමයි බැංකුවේ යාළුවනේ. පොඩ්ඩක් මට දාගත්තා. හොඳ අපිට ඇතුළට ගිහිල්ලා වල් දෙන්න පුළුවන් ඕන්න. හරන්න නැතුව තමයි යන්නේ. මොකද යන ගැම්ම කවුරුත් නැහැ මේ වෙලාව බැංකුවේ අපි ඇතුළට ගියාට. කඩනවා නම් අර ඊයේ කොබල ඇවිල්ලා කඩන්න ඕනේ. පොඩ්ඩක් බලන්න මේ රවුමක් දාලා එළිය පෙන්නේ. ඕක තමයි සීන් එක. ඉතින් යාළුවනේ අපි ඊළඟ දවසේ ලොකු බැංකුවක් හදන්න යන්නේ. අනිවාර්යෙන් බලන්න. මම පුළුවන් වුණොත් මේකට මේ හොරකම් කරන මයිකල්ව සම්බන්ධ කරගන්නවා. තනියම කරනවට වඩා මයිකල්ව සම්බන්ධ කරගෙන පොඩි ආතල්ලක් තියෙයි. මම මේ පාරේ වැරදි පැත්තේ යන්නේ කයිවාරු ගහලා. ඔක තමයි මාර්ගයේ ගමන් කරද්දී දුරකථනය පාවිච්චි කරන්න එපා කියන්නේ වාහනය එලවද්දී. ඔක තමයි සීන් එක. අනතුරු වෙන්න තියෙන chance එක වැඩි. හරි යාළුවනේ. එහෙනම් හැමෝටම thank you. ඔයගොල්ලන්ට මේ මොඩ් ටික link එක එහෙම දැනගන්න ඕන නම් මට කමෙන්ට් එකක් දාන්න. මම description එකේ දාන්නම් native tuning එක download කරගන්න කොහොමද කියලා. ඔයගොල්ලෝ ගොඩක් ඉන්ට්‍රස්ට් මොඩ් මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් කරන්න. මම ඒවත් ඔයගොල්ලන්ට ගන්න විදිහ කියලා දෙන්නම්. ඉතින් හැමෝටම සුබ දවසක්.